මෙයාට ලෙඩේ හොඳටම හැදිලා තියෙනවා. මේ බෙල්ල ගත්ත ගමන් බෙල්ල යටටම කරන් ඉන්නවා. මෙයාට පොඩ්ඩක් ලෙඩේ වැඩි. මෙයාට දැන් හැදිලා සතියක් විතර. ජන්නරකාරංචිය සත්තු දෙන්නෙත් තුන් දෙනෙක්ට මේ මහජරා ලෙඩක් හැදිලා තියෙන්නේ. පොඩි ලෙඩක් නම් කවන්නේ. බෙලි ලෙඩේ හැවිල්ලා තියෙනවා මචං සත්තු. මෙතන තුන් දෙනෙක් ඉන්නවා. තුන් දෙනෙක්ට හැදිලා තියෙන්නේ. මහා එපා කරපු ලෙඩ. දෙන්නෙක්ට නම් එච්චරම අවුලක් නැහැ. එක්කෙනෙක්ට පොඩ්ඩක් තියෙනවා තදටම. තියෙනවා යටටම කරකවනවා. අනිත් දෙන්නට නම් එච්චර අවුලක් නැහැ. දැන් හරි ගිහිල්ලා. කෙනෙක් ඉන්නවා තමයි. යාට තමයි ගොඩක් තියෙන්නේ. බෙහෙතුත් දෙනවා මචං. බෙහෙත් දුන්නට ඔක හොඳ වෙන්න කොහොමද දවස් 20ක් විතර යනවා. මෙයාට නම් මම මේ කවනවා තාමත්. උන්ට කන්න පුළුවන් වෙනකම් මේ අපි කෙවුවා නම් එහෙම අවුලක් යන්නේ නැහැ. ලෙඩේ හොඳ වෙනවා ටික දවසකින්. මේ දෙන්න නම් අහුලම් කනවා. ඒ දෙන්නට නම් කන්න පුළුවන්. මෙයාට තමයි පොඩ්ඩක් අමාරු. කැමතිම නැති ලෙඩක් තමයි ඕක. දැන් ඉතින් හොඳ වෙනකම් මෙයාට නම් කවනවා. අර දෙන්න නම් කනවා. බෙහෙතුත් දෙනවා. තව භූමි තෙලුත් මම පොඩ පොවනවා මේ තුන් දෙනාටම. භූමි තෙලුත් වුණ පොඩ්ඩක් ලෙඩේ අඩු වෙන්න බලනවා. තවර බෙහෙතක් ගෙනත් තියෙනවා බෙලි කලකෝනකට. ඒකත් දෙනවා. ඒ ටික තමයි දෙන්නේ. මෙයා මම අතට අරන් පෙන්නන්න. මේ අතට ගත්තාම හොඳටම කලකෝනවා. එයාට තමයි පොඩ්ඩක් වැඩියෙන් තියෙන්නේ. පොඩ්ඩක් කරකවනවා. එයාලට කන්න කරන්න පුළුවන්. පොඩි දෙයක් එයාලගේ තියෙනවා. අරයට තමයි පොඩ්ඩක් වැඩිපුර ගිහිල්ලා තියෙන අවුල. මට මේ රැනිකට් එක මේ දෙන්න අමතක වුණා මේ පාර. රැනිකට් එක දුන්නා නම් ඔය ලෙඩ එනවා ගොඩක් අඩුයි. හැදෙන්න කලින් දෙන්න ඕනේ ඒක. මම වෙන්දට නම් මාස 6න් 6ට වගේ දෙනවා. මට මේ පාර දී ගන්න බැරි වුණා රැනිකට් එක. ඒ හින්දා මේ දවස්වල මේ වහිනවයි සීන් ගොඩක් තියෙනවානේ. එහෙම ගොඩක් වෙලාවට එනවා එක ලෙඩ ඉතින්. හොඳම සත්තු තුන් දෙනෙක්ට හැදිලත් තියෙන්නේ. මයින් එක්කෙනා එහෙම මම පන්නන එක්කෙනෙක්. උටත් හැදිලා. ගොඩක් මේ පරේ හදන අය නම් කරන්නේ ඔය ලෙඩේ හැදුන ගමන් මේ කොහෙට හරි ගිහින් දානවා. කව මේ ලෙඩේ හොඳ වෙනකන් හදන්නේ නැහැ. ගොඩක් අය නැත්තම් පැත්තකට දාලා ඔහෙ තියෙනවා. අපිට එහෙම බෑනේ. ඉතින් ආසාවෙන් හදන සත්තුනේ ලෙඩක් හැදුනහමත් ඉතින් කවලා පොල බලා ගන්න වෙනවා. ඉතින් ළමයි වගේම. මම මයින් එක්කෙනා එළියට අරන් පෙන්නන්න. මෙයාට ලෙඩේ හොඳටම හැදිලා තියෙනවා. මේ බෙල්ල ගත්ත ගමන් බෙල්ල යටටම කරන් ඉන්නවා. මෙයාට පොඩ්ඩක් ලෙඩේ වැඩි. මෙයාට දැන් හැදිලා සතියක් විතර. මම පේනවා. පොඩ්ඩක් කරකවනවා. පොඩ්ඩක් නෙමෙයි හොඳටම. ඔය ඉදින් දෙහෙම අමාරු.
ලාවට කන්න පුළුවන්. තමයි ඉන්නේ. මගේ තව මේ බෙලිලේ හැදිලා මීට කලින් හැදිලා හොඳ වෙච්ච සත්තු දෙන්නෙක් ඉන්නවා. මම දෙන්නවත් පෙන්නන්න. මට නම් ටිකක් තියෙනවා යාට කව ඉන්නේ. කවන්න ඕනේ දවස්. ගෙදර ඉන්න දවසට නම් මම දවසට දෙපාරක් විතර කවනවා. නැත්තම් හවසට තමයි ඇවිල්ලා කවන්නේ. මේ අර මම කිව්ව කලින් හැදිලා හොඳ වෙච්ච කෙනෙක් ඉන්නවා කියලා. එයාට නම් දැන් මාස 5යි. හොඳ වෙලා තියෙන්නේ. අර බෙලි ලෙඩේ හැදුනම මේ පොඩි බෙල්ලේ දෙයක් හිටිනවා පෙලක් අයගේ. කවුරුත් දෙකක් තුනක් යද්දින සමහර අයගේ හොඳ වෙනවා. පෙලක් අයගේ හොඳ වෙන්න මෙයත් ඇතිලා හොඳ වෙච්ච කෙනෙක් තව කෙනෙක් හිටියා. ඇතිලා හොඳ වෙලා තියෙනවා. අර බෙල්ලේ පොඩි දෙයක් පේන්න තියෙන ලාවට. වෙන අවුලක් නැහැ. ගිලෙන්න කරන්න නම් පුළුවන්. අන්නන්නේ එහෙම නැහැ. ගිලා කරලා හිටියයි. කාලා බීලා පැටවුන්ටත් කවනා සෙට් වෙලා ඉද්දි මේ කිරිල්ල ගියා මේ දැන් ඒකයි මේ තනි එකට දාලා ඉන්නේ. නැත්තම් පැටවුන්ටත් කවනවා එහෙම අවුලක් නැහැ. මොකද බෙලි ලෙඩේ හැදිලා හොඳ වෙන්න සති 3ක් වගේ කිට්ටු වෙන්න යනවා ඉතින්. ඔහොම තමයි ඉතින් ලෙඩේ හැදිලා තියෙන්නේ. මොනවා කරන්න? දැන් ආයෙ හොඳ වුණාම මුන්ගේ වීඩියෝ එකක් දාන්නම් මම. නැත්නම් ආයෙ වීඩියෝ එකකින් සෙට් වෙමු මචං.